ආයුබෝවන් හොඳයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඔයාලගේ 10 ශ්‍රේණියේ 18 වෙනි පාඩමේ 18 දෙක අභ්‍යාසයනේ. අපි මුලින් සාකච්ඡා කරා 18 එක අභ්‍යාස සාකච්ඡා කරා. ඒ වගේම අපි වෙන රූප සටහන් ඇසුරෙන් වෙන රූප සටහනක අපි එක් ප්‍රදේශ හඳුනා ගන්න විදිය අපි සාකච්ඡා කරා. එක් අවයව ඒ ප්‍රදේශ වලට අදාළ අවයව ලියන්නේ කොහොමද කියන අපි කලින් සාකච්ඡා කරා. ඒක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඒක බලන්න. හරි. අපි දැන් සාකච්ඡා කරමු 18 දෙක අභ්‍යාසය. මුලින්ම තියෙනවා මෙන්න මේ විදිහට පළවෙනි ගැටලුව. පළවෙනි ගැටලුවේ තියෙනවා මොකක්ද පළවෙනි ගැටලුවේ තියෙන්නේ? පහළ දී ඇති එක් එක් කුලකයට අදාළ ප්‍රදේශ අඳුරු කර දක්වන්න. අඳුරු කරන විදිය තමයි අපිට කරන්න දෙන. මොකක්ද තියෙන්නේ මෙන්න මේ විදිහට ආර්වර්ත කුලකයක් තියෙනවා මෙන්න මේ විදිහට නම් කරලා තියෙනවා. මේක සර්වර්ථ කුලකය, මේ තියෙන්නේ B කුලකය, මේ තියෙන්නේ A කුලකය. මුලින්ම අපිට කියනවා මේකේ A dash ඡේදන B dash මෙන්න මේට අදාළ ප්‍රදේශය මේකේ අඳුරු කර දක්වන්න කියලා තමයි කියන්නේ. දැන් ඔයාලට මේක බැලුව බැලමට මේක අඳුරු කරන්න තේරෙන්නේ නැහැ නේද? එහෙම තේරෙන්නේ නැහැ නේ. එහෙම තේරෙන කෙනෙක් ඉන්නවා නම් ඔයා හොඳයි. එහෙම තේරෙන්නේ නැත්නම් මේ බලන්න මේ මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මේ වගේ එකක් දුන්නාම වෙන රූප සටහනක ඕන එකක් දුන්නාම අඳුරු කරන විදිය ගැන මම ඔයාලට පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙනවා. මේ විදියට ඉගෙන ගන්න. එතකොට ඕනම එකක් දුන්නොත් ඔයාලට ඕන වෙන රූප සටහනක් අඳුරු කරන්න පුළුවන්. මේ බලන්න මේ අපි කරන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ එළිය කොටස තියෙනවානේ මෙන්න මේ සාරවත්ත කුලයට අයිති කොටස අපි ඒකට දා ගන්නවා A කියලා. එතකොට මෙන්න මේ A කියන කොටසට අයිති වෙන්නේ මෙන්න මේ වෘත්ත දෙකෙන් පිට මෙන්න මේ කොටුවට ඇතුලේ මෙන්න මේ හිස් අවකාශය මුළු හිස් අවකාශයමයි තියෙනවා A කියන එකට. දැන් මෙතන B කියලා දා ගන්නවා. මේ B කියලා දාගත්තාම මෙන්න මේ B කියන කොටසට අයිති වෙන්නේ මෙන්න මේ A කියන වෘත්තයේ මෙන්න මෙතනින් මේ පැත්තේ කෑල්ල. මෙන්න මේ වගේ කොටසක් තමයි අයිති වෙන්නේ. ඒක ඉස්සලා තේරුම් ගන්න ඕනේ මේවා කරන්න කලින්. මෙන්න මේ කොටස තමයි අයිති වෙන්නේ B ට. ඊළඟ මෙතන C කියලා දැම්මොත් C කියන කොටසට අයිති වෙනවා මෙන්න මේ A කොටසේ කොටසකුත් මෙන්න මේ B කුලකයේ කොටසකුත් C කියන එකට අයිති වෙනවා. ඒ කියන්නේ A හා B යන දෙකටම අයිති මෙන්න මේ මැද කෑල්ල. මෙන්න මේ මැද කෑල්ල මෙන්න මේ C කියලා කියන්නේ මෙන්න මේ A හා B දෙකටම අයිති වෙනවා. හරිද? ඊළඟට අපි මේකට දාගන්නවා ABC මේකට දාගමු D කියලා. එතකොට D කියන කොටසට අයිති වෙන්නේ මෙන්න මේ B කියන කුලකයේ මෙන්න මේ විදිහට කොටසක් මෙන්න මේ කෑල්ල හැර මෙන්න මේ කොටස තියෙන්නේ මෙන්න මේ හිස් අවකාශය මෙන්න මේ මුළු හිස් අවකාශයේම D කියන කෑල්ලට අයිති වෙනවා මෙහෙම ලකුණු කරාම. හරිද? ඒක ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේක අඳුරු කරන්න කලින්. දැන් අපි බලමු මේක අඳුරු කරන්නේ කොහොමද කියලා. මේක අඳුරු කරද්දී දැන් අපි මෙන්න මේ විදිහට ලියාගමු. A dash කියන්නේ මොකද්ද? A dash කියනවා දන්නවා A හැර කියන එකනේ. අපි A dash ට අදාළ අවයව ටික ලියමු. A dash කියන්නේ A හැර. එහෙමනම් A නැතිව අවයව ටික මොනවද? මෙන්න A කුලකය A හැර ඉතිරි අවයව මොනවද? A සහ D. මොකද A වෘත්තයෙන් පිටනේ තියෙන්නේ. ඒ නිසා අපි ලියනවා A සහ D කියලා ලියා ගන්නවා. ඊළඟට B dash. B dash ට අදාළ අවයව මොනවද? ඒකෙත් B කියන කුලකයේ හැර. B කියන කුලකයේ හැර කිව්වහම B සහ A ඉතිරි වෙනවා නේද? B සහ A ඉතිරි වෙනවා. දැන් මේ දෙකේ ඡේදනය. මේ දෙකේ දැන් අපි අවයව දන්නවා. මේ දෙකේ ඡේදනය බලන්න කොහොමද? දැන් මේ බලන්න මේ දෙක වෙන වෙනම හොයාගත්තානේ. දැන් බලන්න මේ දෙකේම මේකෙන් කියන මොකද්ද? පොදු. මේ දෙකටම පොදු එක මොකද්ද? B නෑ මේක නෑ. A කියන එක මේ දෙකේම තියෙනවා. එහෙනම් පොදු අවයව වෙන්නේ A කියන කොටස. දැන් අපිට අඳුරු කරන්න කියන්නේ එහෙනම් මෙන්න මේක දැක්කම ඔයාලට තේරෙන්නේ නැත්නම් දැන් අපිට හොයාගන්න පුළුවන් මොකද්ද අඳුරු කරන්න ඕනේ කොටස කියලා. එහෙනම් අඳුරු කරන්න ඕනේ මෙන්න මේ කොටස. A ආයිති කොටස අඳුරු කරා නම් හරි. අපිට එහෙමනම් පුළුවන් මෙන්න මේ A ට ආයිති කොටස අඳුරු කර දක්වන්න. එතකොට මෙන්න මේ වෘත්තය ඇතුලේ මොකොත් අපි අඳුරු කරන්නේ මෙන්න මේ හිස් අවකාශය මෙන්න මේ සාරවත්ත කුලකයේ A ට අයිති කොටස මෙන්න මේ වෘත්ත දෙකම ඉතිරි කරලා ඒකට එළියෙන් මෙන්න වෘත්තයේ කොටුව ඇතුලේ තියෙන
ප්‍රදේශයෙන් අඳුරු කර දක්වනවා. හරිද? ඊළඟට දෙවෙනි ගැටලුව. ඒකේ දෙක කොටස. ඒකෙත් අපිට කියනවා මෙන්න සර්වත්‍ර කුලකය, මෙන්න තියෙනවා B කලින් විදියටම, මෙන්න තියෙනවා A. කලින් විදිහට අපි අවයව දා ගන්නවා A B C D කියලා. එතකොට අපිට අඳුරු කරන්න ලේසියි. දැන් මොකද්ද කියන්නේ? A මොකද්ද කියන්නේ? A dash මේල B dash. කලින් මොකද්ද? කලින් කරපු විදිහටම A dash කියන්නේ අවයව මොනවද? A හැර A B B dash B හැර මෙන්න B කුලකය A B. දැන් මේ දෙකේ මේල කියලා කියන්නේ අවයව සියල්ලම. A තියෙනවා B තියෙනවා D තියෙනවා. A තියෙනවා B තියෙනවා D තියෙනවා. දෙකේ මේ තියෙන එකෙන් එක එකක් ගන්නවා B D. දැන් අපි අඳුරු කරන්නේ එහෙමනම් A B D කියන අකුරු තියෙන ඒ කෑලි ඔක්කොම අපි අඳුරු කරනවා. A B D අඳුරු කරන්නේ නැත්නම් C කියන කොටස ඉතුරු කරනවා. එහෙමනම් අපිට පුළුවන් C කියන කොටස ඉතුරු කරලා මෙන්න මේ විදිහට මෙන්න මේ ඔක්කොම අඳුරු කරන්න. C කියන කොටස ඇතුලේ අඳුරු කරන්න එපා. මොකද අපිට ඒක ලැබුණේ නැහනේ. ඒ නිසා C කියන එක ඉතුරු කරලා මෙන්න මේ විදිහට අනිත් හැම එකක්ම අඳුරු කරනවා. හරි. තේරුණාද පුතේ? මේ විදිහට ලියුවහම අපිට පිළිතුර ලබා ගන්න ලේසි. හරිද? ඊළඟට තුන්වෙනි ගැටලුවේ තියෙනවා. හරි. තුන්වෙනි ගැටලුව කියන මේ විදිහට මේකත් අපි නම් කරගමු A B C D. හරිද? දැන් අපි මොකද්ද කියන්නේ? තුන්වෙනි ගැටලුවේ තියෙන්නේ A ඡේදන B සම්පූර්ණකේ ඩෑෂ්. මේක එකපාරම තේරෙන්නේ නැහැ නේ. කලින් විදිහටම අපි අවයව ටික ලියාගමු. A කියලා කියන්නේ අවයව මොනවද? A ටයි අවයව මොනවද? B සහ C. A කියන කුලකයේ ඇතුලේ තියෙනවානේ. ඊළඟට B කියන කුලකයේ ඇතුලේ මොනවද තියෙන්නේ? C සහ D. දැන් මේ දෙකටම පොදු. මේ ඡේදනයෙන් කියන මොකද්ද? මේ දෙකටම පොදු. මොකද්ද බලන්න මේ පොදු මොකද්ද? B කියන එක මේකේ නෑ. C කියන එක මේ දෙකේම දෙන. එහෙමනම් අපිට ලියන්න පුළුවන් A ඡේදන B කියලා කියන්නේ අවයවය C. හැබැයි මේකද අපෙන් අහන්නේ නෑ. ඒකෙත් ඩෑෂ් එකක් දාලා තියෙනවානේ. එහෙනම් මේකත් හැර. එහෙමනම් ඊළඟට ලියන්න පුළුවන් මේක හැර. මේක හැර C හැර ඉතුරු අවයව ටික මොනවද? එහෙමනම් A B D. A B D. දැන් එහෙනම් අපි අඳුරු කරන්නේ මොනවද? මෙන්න මේ A B D කියන කොටස තමයි අපි අඳුරු කරන්න ඕනේ C ඉතුරු කරලා. A B D කියන කොටස අපි අඳුරු කරනවා C ඉතුරු කරලා. කලින් එකම නේද ආවේ? කලින් එකමයි ආවේ. A B D. ඒකට අපිට ඒකෙන් සම්බන්ධයක් ලියන්නත් පුළුවන්. මම මේක දැන් ඔයාලට තව ටිකකින් ලියලා පෙන්නන්නම්. A C ඉතුරු කරලා ඉතුරු ඒවා ටික අඳුරු කරන්න. C ඉතුරු කරන්න මේ විදිහට අඳුරු කරන්න ඉතුරු ඒවා ටික. හරිද? මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි ගැටලුවේ තියෙනවා මෙන්න මේ විදිහට. මොකද්ද තියෙන්නේ? A මේල B සම්පූර්ණ එකේ ඩෑෂ්. A මේල B සම්පූර්ණ එකේ ඩෑෂ්. මේක අපි කොහොමද කරන්නේ? මේකෙදිත් මොකද්ද කරන්නේ? A කියලා කියන්නේ එහෙමනම් Aට අදාළ අවයව වෙන්නේ මොනවද? Aට අදාළ අවයව වෙන්නේ මෙන්න මේ B සහ C. ඊළඟට Bට අදාළ අවයව වෙන්නේ මොනවද? C සහ D. දැන් පුතේ මෙතන
මේ A මේල B කියලා කියන්නේ මේ අවයව ඔක්කොම කියන එකනේ. A මේල B. A මේල B කියලා කියන්නේ එහෙමනම් මෙන්න මේ අවයව සියල්ලම B C D කියලා අපිට ලියන්න පුළුවන්. B C D B C D කියලා ලියන්න පුළුවන්. නමුත් අපිට කියන්නේ මේකේ ඩෑෂ් එක. එහෙනම් මේකේ ඩෑෂ් එක ලියද්දි කොහොමද ලියන්නේ? මේක ඩෑෂ් එක ලියද්දි කොහොමද අපි ලියන්නේ? මේක ඩෑෂ් එක ලියද්දි අපි ලියන්න පුළුවන්. කොහොමද? A මේල B ඩෑෂ් කියලා කියන්නේ එහෙනම් මේ B C D හැර ඉතුරු අවයව ටික. එhmenan A නේද ඉතුරු වෙන්නේ? අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? A. දැන් මේක අඳුරු කරන්නේ මොකද්ද? අපි එහෙමනම් අඳුරු කරන්නේ මොකද්ද? මෙන්න මේ Aට අදාළ ප්‍රදේශය තමයි අපි අඳුරු කර දක්වන්නේ මෙන්න මේ විදිහට. වෘත්ත ටික ඉතුරු කරලා මෙන්න මේ Aට අදාළ ප්‍රදේශය මෙන්න මේ විදිහට අඳුරු කර දක්වනවා. හරිද පුතේ? හරි. දැන් මෙතනදී පාඩ පල්ලෙන් තව දෙයක් මේ ගහලා තියෙනවා. ඉහත ඔබ අඳුරු කළ ප්‍රදේශ පරීක්ෂා කිරීමේ සමාන කුලක යුගල සියල්ල දක්වන්න. දැනනවත් අපිට ආවා මෙන්න මෙහෙම එකක් නේ. ඒ බලන්න මේ. අපිට ආවා මේ බලන්න. මෙතන රූපයයි මේ රූපයයි සමානයි. ඒ වගේම මේ රූපයයි සමානයි. ඒ කියන්නේ ඒකේ අර්ථය මොකද්ද? ඒකේ අර්ථය වෙන්නේ මෙන්න මේ A dash ඡේදන B dash කියන එක සමානයි මොකටද? මෙන්න මෙතන තියෙන A මේල B dash කියන එකට. ඒ කියන්නේ මේ බලන්න. මෙතන මම ඔයාලට මේ විදිහට ලියන්නම්. මෙතන A මේල B dash කියන එක සමානයි A dash ඡේදන B dash. ඒ වගේම අනිත් එක තමයි මේ දෙක සමානයි. මේ දෙකේ තියෙන මොකද්ද? ඒ දෙකේ තියෙන්නේ මේ දෙකේ අනිත් පැත්ත. මෙතන තියෙනවා එතකොට අපිට A ඡේදන B සම්පූර්ණයේ dash A dash මේල B dash. මෙන්න මේවට කියනවා අපි පුතේ මොනවද? මොන නියමද අපි මේවට කියන්නේ? අපි මෙන්න මේවට කියනවා ඩිමෝගන්ගේ නියම. ඩිමෝගන්ගේ නියම කියලා කියනවා මෙන්න මේවට. මේකෙන් මොකක්ද වෙලා තියෙන්නේ? A මේල B සම්පූර්ණයේ dash මේ පැත්තට ගියාම ලකුණ මාරු වෙනවා, තනි තනියෙන් dash වෙනවා. ලකුණ මාරු වෙනවා, තනි තනියෙන් dash වෙනවා. A මේල B වරහන් ඉවත් වෙලා තනි තනියෙන් dash වෙලා තියෙනවා, ලකුණ මාරු වෙලා තියෙනවා. ඒතර මේක දැක්කොත් මේ විදිහට ලියන්න පුළුවන්. ඒතර මේක A ඡේදන B සම්පූර්ණයේ dash. එහෙනම් මොකද වෙන්නේ? ලකුණ මාරු වෙන්න ඕනේ, තනි තනියෙන් dash වෙන්න ඕනේ. ඡේදය ඇවිල්ලා දෙනව නේද? එහෙමනම් A dash B dash ලකුණු මාරු වෙනවා. ඒකට අපි මේවට කියනවා ඩිමෝගන්ගේ නියම කියලා. ඒකට මේවා භාවිත කරලා අපිට 11 ශ්‍රේණියේදී ගණන් හදන්න පුළුවන්. හරිද? දැනට ඔයා මේ විදිහට මතක තියාගන්න. හරිද පුතේ? හරි පුතේ මේ බලන්න ඊළඟට පස්වෙනි ගැටලුවේ මේ විදිහට තියෙනවා. A ඡේදන B මේල A මේල B. හරිද? මෙන්න මේ විදිහට තියෙනවා. ඒකට මේකේ තියෙන්නේ A ඡේදන B ගේ සහ A මේල B dash කියන එකේ ඒ දෙකේම ඔක්කොම තමයි අඳුර ගන්න ගන්නේ. දැන් මෙහෙම තිබ්බම අපිට පේන්නේ නැහනේ. අපි කලින් මෙන්න මේ A ඡේදන B සහ A මේල B dash හෙව්වනේ. ඊට පස්සේ දැන් අපිට පුළුවන් එනවා මේක එකපාරම ලියන්න. කොහොමද එකපාරම ලියන්නේ? A ඡේදන B කියලා කියන්නේ මොකද්ද? A ට සහ B ට පොදු කොටස නේද? අපි ඒක එකපාරම ලියමු. A ඡේදන B. A හා B ට මෙන්න මේ කුලකේ B කුලකේ දෙකටම පොදු කොටස මොකද්ද? මෙන්න මේ C. එහෙනම් මම ලියනවා C කියලා. ඊළඟට A මේල B. A මේල B කියලා කියන්නේ BCD. ඒ කියන්නේ A හා B ගේ අවයව සියල්ලම තමයි මේ BCD කියලා කියන්නේ. ඒකත් හැර කොටසනේ. මේකත් හැර කොටස. එහෙනම් මොකක්ද වෙන්න ඕනේද? මේ කොටස හැර අවයව ටික වෙන්න ඕනේ. මෙන්න මේ A කියන කොටස.
මේක කලින් ලිව්වා. ඒකයි මම මේ එකපාරම මේ විදිහට ලියන්නේ. හරිද? එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ A කියන අවයවය. දැන් මෙන්න මේ දෙකේ මේලේ. ඒ කියන්නේ මේ දෙකම එකතු වෙන්න ඕනේ නේද? මේ දෙකේ මේලේ වෙන්න ඕනේ එහෙනම් මොකද්ද? මේ දෙකේ මේලේ වෙන්න ඕනේ එහෙමනම් මෙන්න මේ A හා C. දැන් එහෙනම් අපි අඳුර කරන්නේ මෙන්න මේ Aට අදාළ ප්‍රදේශය සහ මෙන්න මේම Aට අදාළ ප්‍රදේශය අඳුර කරනවා මේ විදිහට. Aට ආйти වෙන්නේ මේ කැලනේ. මෙන්න මෙහෙම Aට ආйти ප්‍රදේශය ලකුණු කරනවා. පාට කරනවා. ඊට පස්සේ Cට ආйти ප්‍රදේශය වෙන්නේ එහෙනම් මෙන්න මේ අදිට කොටස. දැක්කද අඳුර කරන විදිය? මේක දිහා බලාගෙන එකපාරම අඳුර කරන්න ගියා නම් පැටලෙනවා නේද? මේ විදිහට දත් ටික ලියාගත්තාම අඳුර කරන එක ලේසි. හරිද පුතේ? මේ විදිහට අඳුර කරන එක ලේසි. මෙන්න මේ ක්‍රමය ඉගෙන ගත්තාම. හරිද? ඊළඟට 6 වෙනි ගැටලුවේ තියෙනවා A ඡේදන B ඩෑෂ් සම්පූර්ණයේ ඩෑෂ්. දැන් A ඡේදන B ඩෑෂ්. A කියලා කියන්නේ මොකද්ද? Aට අදාළ අවයව මොනවද? Aට අදාළ අවයව වෙන්නේ B හා C. B ඩෑෂ්ට අදාළ අවයව වෙන්නේ B ඩෑෂ් කියලා කියන්නේ මෙන්න මේ B කුලකය හැර B කුලකය හැර A හා B. දැන් මේ දෙකට පොදු මොකක් හරි තියෙනවද බලන්න. මේ දෙකට පොදු මොකක්ද? ඒකනේ මේකෙන් A ඡේදන B ඩෑෂ්. මේ දෙකටම පොදු එක මොකද්ද? A නෑ B කියන එක මේ දෙකටම පොදුයි නේද? දැන් මොකද්ද කරන්නේ? මේ දෙකේම ඩෑෂ් එක එළියෙන් ඩෑෂ් එකක් දාලා දෙනවා නේද? එහෙමනම් A ඡේදන B ඩෑෂ් කියලා කියන්නේ මේ කොටස. ඒ සම්පූර්ණ එකේ ඩෑෂ් කියන්නේ එහෙමනම් මේ B හැර ඉතිරි ඒවා ටික. B හැර ඉතිරි ඒවා මොනවද? A C D. එහෙමනම් අපිට අඳුර කරන්න පුළුවන් B හැර මෙන්න මේ A C D තියෙන ඒවා ටික අඳුර කරන්න පුළුවන්. නමුත් අපි B කොටස ඉතිරි කරන්න ඕනේ. හරිද පුතේ? මෙන්න මේ විදිහට අඳුර කරන්න පුළුවන්. ඊළඟට 7 වෙනි ගැටලුවේ තියෙනවා A ඩෑෂ් ඡේදන B සම්පූර්ණකේ ඩෑෂ් එක. දැන් මොකද්ද කරන්නේ? A ඩෑෂ් කියන කෙලින්ම ලියමු. A ඩෑෂ් කියන්නේ එහෙනම් දැන් ඔයා දන්නවා. A ඩෑෂ් කියන්නේ A වෘත්තය හැර A ඩෑෂ් කියලා කියන්නේ එහෙනම් A වෘත්තය හැර. A වෘත්තය හැර ඉතිරියව A සහ B අවයව ටික ලියන්න පුළුවන්. දැන් B කියන එක කියන්නේ මොකද්ද? B කියලා කියන්නේ B ට අයිති. C සහ D. දැන් අපෙන් අහන්නේ මේ දෙකේ පොදු එකක ගන්නවා ඉස්සල්ලාම. මේ දෙකේ ඉස්සල්ලාම පොදු මොනවද? මෙන්න මේ ඩෑෂ් එක ගන්න කලින් ඉස්සල්ලාම මේ දෙකේ පොදු එක හොයනවා. A ඩෑෂ් B. මේකේ පොදු මේ වගේ පොදු මොනවද? CD AD. B කියන එක පොදු. දැන් මේකට පිටින් ඩෑෂ් එක දාපුවාම ඒ පොදු එක මෙන්න මේක ඉවත් වෙනවා. මේකට ඩෑෂ් දාපු ගමන් මේක හැර ඉතිරිව මොනවද එතකොට වෙන්නේ? D හැර ඉතිරිව මොනවද එතකොට? ABC. දැන් එහෙනම් අඳුර කරන්නේ මොකද්ද? අඳුර කරන්නේ මේ අවසාන ලැබිච්ච මෙන්න මේ ABC කොටස් ටික. ABC B ඉතුරු කරලා B ඉතුරු කරනවා මේ විදිහට A B C කියන ඔක්කොම අඳුර කරනවා. තේරුණා නේද? හරි පුතේ. ඊළඟට තේරුණා නේද? හරි ඊළඟට 7 වෙනි ගැටලුව. 5 6 7 8 වෙනි ගැටලුව. 8 වෙනි ගැටලුව දෙනවා A ඩෑෂ් මේල B සම්පූර්ණකේ ඩෑෂ්. මේක ලියන්නේ කොහමද? A ඩෑෂ් කියන එක පාරම ලියන්නේ. A ඩෑෂ් කියන්නේ A හැර A කියලා කියන්නේ මෙන්න මේක. A සහ D. දැන් B කියලා කියන්නේ මොනවද? මෙන්න B
C සහ D මෙන්න මේකට ඇතුලේ තියෙනවා. ඒ නිසා C සහ D බීටා අයිති වෙනවා. දැන් මේ දෙකේ මේලය ගන්නවා. මේ දෙකේ මේලය ගන්නවා කියන්නේ අවයව ඔක්කොම ලියන්න ඕනේ. ඒ අවයව මොනවද මේ දෙකේම මේ මැද මේක තමයි මේලය. ඒතකොට මේ දෙකේම අවයව ඔක්කොම ලියන්න ඕනේ. අවයව මොනවද? A C D. D දෙපාරක් තියෙනවා. එකපාරක් ලියුවාම ඇති. A C D. දැන් මේකෙත් ඩෑෂ් එක. එහෙනම් මේ අවයව ටික හැර ඉතිරි ටික. නේද? A ඩෑෂ් J මේල B සම්පූර්ණකේ ඩෑෂ්. ACD ACD අයින් කරාම ඉතුරු වෙන්නේ අවයවය B. එහෙමනම් අපි අඳුර කරන්නේ මෙන්න මේ B අවයවය. තියෙන කොටස විතරයි අපි අඳුර කරන්නේ. අඳුර කරන විදිය ලේසි මේ ක්‍රමයේ ඉගෙන ගත්තාම. හරිද පුතේ? ඒකට දැන් ඕනම එන්ඩෝකරාණක් පාර දැක ගමන් අඳුර කරන්න පුළුවන් කෙලින්ම අවයව ටික දාගත්තා. මේ විදිහට එක එක ප්‍රදේශ අවයව දා නම් කරගත්තා. මේ විදිහට අවසාන ඉතුරු වෙන එක අදාළ කොටස විතරක් අඳුර කරනවා. තේරුණාද පුතේ? හරි ඊළඟට දැන් මේකත් ලියන්න කොහොමද? දැන් ඔයාලට මේක පුළුවන්. දැන් A dash. A dash කියන්නේ එහෙමනම් BC BC හැර AD. A සහ D අයිති වෙනවා. ඊළඟට B කියලා කියන්නේ C සහ D. C සහ D. දැන් මේ අරකේ මෙන්න මේකේ අනිත් පැත්ත මේකට එන්නේ. දැන් මෙතන මේ බලන්න මේ දෙකේ මේලය කියන්නේ A dash මේල B. මේකේ අවයව ඔක්කොම ACD. හරි අපි එකම ගාන ලියලා තියෙනනේ. හරි මෙතන පුතේ පොඩි වරදියමක් කළා තියෙනවා. මෙන්න මේ ගැටලුව තමයි 9 වෙනි ගැටලුව. මේ ගැටලුව 9 දාගන්න. මෙන්න මේ ගැටලුව තමයි 9. හරිද? මෙතනින් මම ලියන්නම් 8. මේක තමයි 8. මේ තමයි 8 වෙනි ගැටලුව. 8 වෙනි ගැටලුවේ තියෙන්නේ මෙහෙම එකක්. A මේල B dash සම්පූර්ණකේ dash. හරිද? මේ 8 වෙනි ගැටලුව, මේ 9 වෙනි ගැටලුව. හරි මේ 8 වෙනි ගැටලුව එහෙමනම් අපිට ලියන්න පුළුවන් A කියලා කියන්නේ Aට අදාළ අවයව ටික මොනවද? B සහ C නේද? B සහ C අදාළ වෙනවා. ඊට පස්සේ B dash කියලා කියන්නේ B නැතිව ඉතිරි ඒවා ටික. මෙන්න B තියෙනවා ඉතිරි ඒවා ටික AB වෙනවා. AB තමයි ඉතිරි ඒවා ටික. දැන් මේකේ මේලය. මේ දෙකේ මේලය ගන්න. මේ දෙකේ මේලය ගන්නවා කියලා කියන්නේ A මේල B dash අවයව ටික වෙන්නේ ABC. අපිට ඕනේ මේ සම්පූර්ණකේ dash එක. එහෙමනම් ඉතුරු වෙන්නේ මොකද්ද? A මේල B dash සම්පූර්ණකේ dash. ඉතුරු වෙන අවයව මොකද්ද? D කියන එක නේද? ඉතුරු වෙනවා එහෙමනම් D. ඉතුරු වෙනවා අපිට D. දැන් මෙන්න මේකේ අනිත් පැත්ත. එහෙනම් D විතරක් අපි මෙන්න මේ D කොටස විතරක් අඳුර කරනවා. D කියන කොටස විතරක් අඳුර කරන්න පුළුවන්. හරි නේද පුතේ? හරිම ලේසියි මේ වෙන රූප සටහන් අඳුර කරන විදිහ. මෙන්න මේ ක්‍රමය ඔයා හරියට අවබෝධ කරගෙන ඉගෙන ගත්තොත් හරිම ලේසියි. තේරුනේ නැත්නම් ඔයා පුළුවන් නැවතවතාවක් බලන්න. හරිද? නැවතවතාවක් බලුවාම ඔයාට මෙන්න මේ ඕන වෙන රූප සටහන මෙන්න මේ ක්‍රමය හරියට අල්ලගත්තා නම් ඕන වෙන රූප සටහන වයි නැතුව අඳුර කරන්න පුළුවන්. හරි පුතේ? හරි. අපි යමු ඊළඟ අභ්‍යාසයට. ඊළඟ දෙවෙනි ගාන. හරි පුතේ අපි ඊළඟට බලමු දෙවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුවේ තියෙන මේ විදිහට පහළ දැක්කෙන A උපකුලකයක් B විට ඇඳ ඇති A හා B කුලක අඩංගු වෙන් රූප සටහනකි. එහි පිටපත් 6ක 1 සිට 6 දක්වා ඇති එක් කුලකයට අදාළ ප්‍රදේශ අඳුරු කර දක්වන්න. ඒ කියන්නේ මේ බලන්නේ A උපකුලකයක් වෙනවා B ගේ. ඒ කියන්නේ A තියෙන්නේ B කුලකයේ ඇතුලේ. ඒ නිසා තමයි අපි A උපකුලකයක් වෙනවා B ගේ කියලා කියන්නේ. ඊළඟට මේ දෙකම තියෙන සර්වත්ව කුලකයේ ඇතුලේ. දැන් අපිට කියන්නේ මෙන්න මේ කලින් නම් අපි
මේ වගේ වෘත්ත දෙකක් මෙහෙම ඡේදනය කරලා මෙන්න මෙහෙම තිබ්බම තමයි අපි අඳුරු කරේ. දැන් තියෙන්නේ B ඇතුලේ තමයි A තියෙන්නේ. මේ වගේ අවස්ථාවල මොකද්ද කරන්නේ? මේ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් මේ විදිහට ප්‍රදේශ වලට එක එක මෙන්න මෙහෙම අපි මෙන්න මේ ප්‍රදේශයට මේක A කියලා දාගමු. මේ ප්‍රදේශය B, මේ ප්‍රදේශය C. දැන් A අයිති වෙන්නේ මෙන්න මේ හිස් අවකාශයට මෙන්න මේ මුළු මේම අයිති වෙනවා. B කියලා ගන්න එතකොට මෙන්න මේ C නැතුව මෙන්න මේ වටේ තියෙන මෙන්න මේ වටේ මෙන්න මේ කැලට B අයිති වෙනවා. C කියලා ගන්න මෙන්න මේ මුළු ඇතුලේ තියෙන මුළු රවුම ඒ කියන්නේ A ට අයිති කොටස තමයි C කියලා කියන්නේ. එතකොට B ගත්තොත් B කියන මුළු රවුමට BC කියන දෙකම අයිති වෙනවා. දැන් අපිට කියන්නේ A ඡේදන B. කොහොමද අපි කරන්නේ? එකපාරට ලියන්න බැරි නම් ඔයාලට මෙන්න මේ විදිහට අවයව ටික ලියන්න පුළුවන්. A කියලා කියන්නේ මොකද්ද? A කියලා කියන්නේ එහෙමනම් A ට අයිති කොටස මොකද්ද? C. A ට අයිති C. ඊළඟට B කියලා කියන්නේ B ට අයිති මොනවද? B ට අයිති මොකද්ද? මෙන්න B ලොකු රවුම මේක ඇතුලේ තියෙනවා B හා C. B හා C දෙකම මේක ඇතුලේ තියෙනවා. දැන් මේ දෙකටම අයිති කොටසනේ මේ ඡේදනය කියලා කියන්නේ. එහෙමනම් අපිට A ඡේදන B කියන්නේ දැන් ලියන්න පුළුවන් මේ දෙකේ පොදු මොනවද? C කියන අවයව මේ දෙකටම පොදුයි. දැන් එහෙනම් අපි අඳුරු කරන්නේ මෙන්න මේ C කියන පොඩි රවුම A කියලා කියන්නේ මෙන්න මේ A. මේ විදිහට අඳුරු කරන්න පුළුවන්. හරි පොඩි ඊළඟට A මේල B. මේකෙත් A කියන්නේ මොකද්ද? A කියලා කියන එකේ අවයව ලියාගෙන මේ විදිහට නම් කරන්න. A B C කියලා නම් කරා. දැන් A කියන එකේ අවයව මොනවද? A කියලා කියන්නේ මෙන්න මේ C විතරයි. ඊට පස්සේ B. B කියලා කියන්නේ මොනවද? B කියලා කියන්නේ මෙන්න මේ මුළු රවුම ඇතුලේ තියෙන ලොකු රවුම ඇතුලේ තියෙන C. දැන් A මේල B කියලා කියන්නේ මේ අවයව ඔක්කොම කියන එක නේද? A මේල B කියලා කියන්නේ A මේල B කියලා කියන්නේ මේ අවයව සියල්ලම. එහෙනම් B C කියන අවයව සියල්ලම. දැන් එහෙනම් අපි අඳුරු කරන්නේ මෙන්න මේ BC අදාළ කොටස. එහෙනම් BC කියලා කියන්නේ මෙන්න මේ ලොකු රවුමයි පොඩි රවුමයි දෙකම මේ විදිහට ඔයාලට අඳුරු කර දක්වන්න පුළුවන්. හරිද පුතේ? ලේසි. ඊළඟට A dash ඡේදන B. දැන් මේක බලන්න මේ. මේකෙත් මේ විදිහට A B C කියලා ලකුණු කරා. A dash කියන්නේ මොනවද එහෙනම්? A dash කියලා කියන්නේ මොනවද? A හැර A හැර නම් C රවුම C A ට තියෙන්නේ C හැර A හා B අවයව මොනවද? A හා B. දැන් B කියලා කියන්නේ මොනවද? B රවුම ඇතුලේ තියෙන්නේ B හා C. B රවුම ඇතුලේ තියෙන්නේ B හා C. නේද? දැන් මොකද්ද? මේ දෙකම පොදු. මේ දෙකම පොදු. නේද? මේ දෙකම පොදු වෙන්නේ මොනවද එහෙමනම්? A dash ඡේදන B. බලන්න මේකේ පොදු අවයව මොනවද තියෙන්නේ? BC AB. B කියන එක පොදුයි නේද? එහෙමනම් අපි අඳුරු කරන්නේ B ටයි තියෙන්නේ මෙන්න මේ රවුමනේ. මෙන්න මේ රවුම. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ රවුම අඳුරු කරන්න. මේ රවුම අඳුරු කරන්න පුළුවන්. තේරුණාද? මෙන්න මේ විදිහට අඳුරු කර දක්වන්න පුළුවන්. ඊළඟට හතරවෙනි ගැටලුව මොකක්ද තියෙන්නේ? A dash මේල B. ඒකෙත් අවයව මොනවද? A dash කියලා කියන්නේ මොනවද? A dash කියලා කියන්නේ A හැර. A හැර මොනවද? මෙන්න A B C කියලා නම් කරා. A හැර C හැර AB. A B කියලා ලියා ගන්න පුළුවන්. C හැර ඊළඟට B. B කියලා කියන්නේ මොනවද පුතේ? B හා C. දැන් නම් මේක ඔයාලට තේරෙන්න ඕනේ. දැන් තනියම කරන්න පුළුවන්. ඊට මේ දෙකේ මේලේ බලන්න මේ. මේ දෙකේ මේලේ ලියන්න. මේ දෙකේ මේලේ. මේ දෙකේ මේලේ කියන්නේ A B C. B දෙවතාවක් තියෙනවා ලියන්නේ එක වතාවයි. දැන් ඒ කියන්නේ මොකක්ද එහෙමනම්? අපි අඳුර කරන්න කියනවා A B C ඔක්කොම. එහෙමනම් අපි මෙන්න මේ සර්වත්ත කුලකයයි මෙන්න මේ මුළු රවුන්ඩ් A B කියන රවුන්ඩ් එකයි මේ ඔක්කොම කැපෙන්න අඳුර කරනවා. එහෙම අඳුර කරන්නේ අපිට පිළිතුරු ලැබුණා A B C කියලා. එහෙනම් බැලුවමට නම් මෙහෙම හිතෙන්නේ නැහැ නේ. මේක ඔක්කොම අඳුර කරන්න ඕනේ කියලා. නමුත් මේක ලියලා බැලුවට පස්සේ අපිට ආවා A B C කියලා. ඒ කියන්නේ අපි එහෙනම් මේ මුළු කොටසම අඳුර කරනවා. ඊළඟට A මේල සම්පූර්ණකේ ඩෑෂ්. ඒකට කලින් අපි ලියමු අවයව ටික මොනවද කියලා. මෙන්න නම් කරා A B C සුපුරුදු විදිහට නම් කරා. A කියලා කියන්නේ මේක නම් නැවත ලියන්න ඕනෙත් නෑ. ඔයාලා දන්නවා. A කියලා කියන්නේ
A කියලා කියන්නේ මොකද්ද? A කියලා කියන්නේ C. B කියලා කියන්නේ BC. දැන් මේ දෙකේම එකතුව. එහෙනම් BC නේ. මේ දෙකේම එකතුව. A male B කියලා කියන්නේ මේ දෙකේම එකතුව පුතේ. ඒ කියන්නේ BC කියලා ඔයාලට ලැබෙනවා. දැන් මේ දෙකේ ඩෑෂ් එක. BC ඩෑෂ් වුණාම ඉතිරි වෙන්නේ මොකක්ද එහෙමනම් A කියන එක නේද? A කියන එක ඉතිරි වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේක ඉතුරු කරලා මෙන්න මේ එක අතුරු කරන්න. තේරුණාද? හරි. ඊළඟට මේකේ තව එක කොටසක් තියෙනවා. 6 වෙනි ගැටලුව. 6 වෙනි ගැටලුව තියෙනවා මෙන්න මේ විදිහට. A dash ඡේදන B ගේ සම්පූර්ණයේ dash එක. දැන් මෙහෙනම් මොකද කරන්නේ? A dash කියලා කියන්නේ මෙන්න මේ A C කියලා. A කියන්නේ C නම් ඒක හැර ඉතුරු ආයවට කියලා යන්න BA. ඊට පස්සේ B කියලා කියන්නේ B හා C. දැන් මේ දෙකටම ඡේදනය. ඒ කියන්නේ දෙකේම පොදු කොටස බලන්න. මේ දෙකේම පොදු අවයව මොකක්ද කියලා බලන්න. BC තියෙනවා, BA තියෙනවා. පොදු අවයව B. දැන් මේ සම්පූර්ණයේ ඩෑෂ් එක. මේ සම්පූර්ණ එකේම ඩෑෂ් එක ගත්තාම B නැතිව ඉතිරි මොනවද? A හා C. B නැතිව A හා C කියලා තමයි අපිට ලැබෙන්නේ. A හා C කියලා කියන්නේ මෙන්න A මෙන්න C නම් අපි A හා C අඳුර කරනවා. ඒක අපි B අඳුර කරන්නේ නැහැ. මේ අඳුර කරද්දී මෙන්න මේ නම් කරන එක අනිවාර්ය නැහැ. අපි මේ නම් කරේ පාට මේක අඳුර කරද්දී මේ අදාළ ප්‍රදේශ හොයාගන්න ලේසියි. ඒ නිසා ඔයාලා මේවා අඳුර කරද්දී මෙන්න මේ නම් කරන ප්‍රදේශ පැන්සලෙන් ලියන්න ABC කියලා. ඒක අනිවාර්ය නැහැ. මේක ඔයාලට පැටලෙන නිසා තමයි මෙන්න මේ විදිහට අඳුර කරගන්න ක්‍රමයේ විතරයි මේ කියලා දෙන්නේ. හරිද? මේක නම් කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ආර මේ පැටලෙන නිසා තමයි මෙන්න මේ විදිහට අඳුර කරන්න මේ ක්‍රමය අල්ල ගන්න තමයි මේ විදිහට කියලා දුන්නේ. හරිද පුතේ? ඊළඟට 3 වෙනි ගැටලුව. ළමා සමාජයක සිටින ළමයින් පිළිබඳව තොරතුරු පහත වෙන සටහනේ දක්වා ඇත. ඒතොර මේ රවුම යහන ළමයි මේ රවුම වයස අවුරුදු 10ට වැඩි ළමයි කියලා දීලා තියෙනවා. මේ සර්වත්‍ර කුලකේ නම් කරලා තියෙනවා A B C D කියලා මේ විදිහට වෙනම නම් කරලා තියෙනවා. ඒතොර මේ A කියලා කියන්නේ මෙන්න මේ කොටස, B කියලා කියන්නේ මේ දෙකටම මැදි කොටස, C කියලා කියන්නේ මෙන්න මේ කොටස, D කියලා කියන්නේ මෙන්න මේ හිස් අවකාශය. හරිද? දැන් මොකද අපිට කියන්නේ A B C හා D සංකේත එක එක මගින් දැක්වෙන ප්‍රදේශ වචනය විස්තර කරන්න. නිදසුනක් ලෙස දීලා තියෙනවා A මගින් දැක්වෙන්නේ වයස අවුරුදු 10ට වැඩි පිරිමි ළමයි වේ. A කියන්නේ මොකද්ද? අපිට දීලා තියෙනවා A කියලා කියන්නේ A සමානයි අපිට දීලා තියෙනවා අවුරුදු වයස අවුරුදු 10ට වැඩි පිරිමි ළමයි. වයස අවුරුදු 10ට වැඩි පිරිමි ළමයි කියලා අපිට දීලා තියෙනවා. එහෙමනම් මේ බලන්න මේ වෘත්තය ගැහැණු ළමයි. තේරුණාද? දැන් එහෙමනම් මේ A කියලා කියන්නේ වයස අවුරුදු 10ට වැඩි පිරිමි ළමයි. මෙන්න මේ මුළු වෘත්තය වයස අවුරුදු 10ට වැඩි ළමයි. A කියලා කියන්නේ වයස අවුරුදු 10ට වැඩි පිරිමි ළමයි. එතකොට මෙන්න මේ B කියන කොටසේ වයස අවුරුදු 10ට වැඩි ළමයි ඉන්නවා. හැබැයි ඒ ළමයි කවුද? ඒ ළමයි ගැහැණු ළමයි. තේරුණාද? මේ සම්පූර්ණ වෘත්තයේම පිරිමි ළමයි වෙන්නේ නැහැ. මොකද මේ සම්පූර්ණ වෘත්තය ඇතුලේ ගැහැණු ළමයි කොටසකුත් ඉන්නවා. මේ සම්පූර්ණ වෘත්තය නම් කරලා තියෙන්නේ වයස අවුරුදු 10ට වැඩි ළමයි කියලා. ඒ ළමයි ඇතුලේ තමයි මෙන්න මේ A කියන කොටස ඉන්නේ. A කියන කොටසට කියලා තියෙනවා වයස අවුරුදු 10ට වැඩි පිරිමි ළමයි කියලා. එහෙමනම් B කියලා කියන්නේ කවුද? B කියලා කියන්නේ වයස අවුරුදු 10ට වැඩි මෙන්න මේ රවුමට අයිති වෙනවනේ B කියන කොටස වයස අවුරුදු 10ට වැඩි මේ පැත්තෙන් යදින ගැහැණු ළමයිට. එහෙමනම්
B කියලා කියන්නේ වයස අවුරුදු 10ට වැඩි කවුද? ගැහැණු ළමයි. ඒක අපිට මේ විදිහට ලියන්න පුළුවන් වයස අවුරුදු 10ට වැඩි ගැහැණු ළමයි. වයස අවුරුදු 10ට වැඩි ගැහැණු ළමයි කියලා ලියන්න පුළුවන්. තේරුණාද? ඊළඟට C. C කියලා කියන්නේ කවුද? C කියලා කියන්නේ මේ බලන්න මේ. C කියලා කියන්නේ ගැහැණු ළමයි තමයි. හැබැයි ඒ ගැහැණු ළමයි මේ C කියලා කියන්නේ ගැහැණු ළමයි. හැබැයි මෙතන මේ වෘත්තයේ තියෙන හැටියට මෙයාලා වයස අවුරුදු 10ට වැඩි ළමයිනේ මෙන්න මේ වෘත්තයේ අයිති වෙන්නේ. එහෙමනම් ඉතුරු කෑල්ල අයිති වෙන්න ඕනේ කාටද? වයස අවුරුදු 10ට වැඩි ළමයිට මේ කොටස අයිති වෙනවා නම් අපිට කුලකෝල ඊළඟට ගන්න පුළුවන්. වයස අවුරුදු 10ට වැඩි කොටසක් මෙතන ඉන්නවනම් ආයෙ ඉන්න ඕනේ ආයෙ කවුද? වයස අවුරුදු 10ට අඩු ළමයි කොටසක් ඉන්න ඕනේ. එහෙනම් මේ කොටස අයිති වෙන්න ඕනේ වයස අවුරුදු 10ට අඩුව සමාන. මොකද මෙතන වැඩි කියන එක තියෙන්නේ. එහෙනම් මේ කොටස වයස අවුරුදු 10ට සමාන වෙන්නත් පුළුවන් නේ. ඒ නිසා මේ කොටස වයස අවුරුදු 10ට අඩු හෝ සමාන කවුද? ගැහැණු ළමයි. වයස අවුරුදු 10ට සමාන හෝ සමාන වෙන්නත් පුළුවන්. අතන තියෙන වැඩි කියලානේ. සමාන හෝ අඩු කවුද? අඩු ගැහැණු ළමයි. අඩු ගැහැණු ළමයි. තේරුණාද? ඊළඟට D කියලා කියන්නේ එහෙනම් කවුද? D කියලා කියන්නේ කවුද එහෙනම්? ගැහැණු නොවන දෙවෙනි නොවන කට්ටියද? නෑ එහෙම කට්ටියක් නෙමෙයි කියන්නේ. මේ බලන්න මේ වෘත්තයේ ගැහැණු මේ වෘත්තය වයස අවුරුදු 10ට වැඩි ළමයි. එහෙනම් එළියේ ඉන්න ඕනේ ගැහැණු කට්ටියෙන් එළියේ ඉන්න ඕනේ එහෙනම් ප්‍රිය ළමයි කොටස. ඒ ප්‍රිය ළමයි කොටස මේ D අයිති වෙනවා. හැබැයි මේ D කියන කොටස වයස අවුරුදු 10ට වැඩි ළමයි නෙමෙයි. ඒ කොටස අයිති වෙන්නේ වයස අවුරුදු 10ට අඩු කියන එක තැනට. මෙන්න මේක අනිත් පැත්ත. වයස අවුරුදු 10ට අඩු සමාන කවුද? පිරිමි ළමයි. වයස අවුරුදු 10ට සමාන හෝ අඩු කවුද? පිරිමි ළමයි. මේ වගේ ප්‍රශ්න තව ඉදිරියට කරද්දී හොඳට අවබෝධ වෙනවා. හරිද? තේරුණාද පුතේ? ඊළඟට 7 වෙනි ගැටලුව. ඊළඟට පුතේ 7 වෙනි ගැටලුව දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මේ විදිහට ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ සාරාර්ථ කුලකයේ සමානයි අවයව ටික 1 2 3 4 5 6 7 මේක දීලා තියෙනවා. ඊළඟට ඔයාලට දීලා තියෙනවා A ඩෑන්ස් ඡේදන B සමානයි 4 සහ 5 A ඡේදන B සමානයි 3 A මේල B සම්පූර්ණකයේ ඩෑන්ස් සමානයි 1 කියලා දීලා තියෙනවා. දැන් අපිට මොකක්ද කියන්නේ? අපිට කියනවා මෙන්න මේ අවයව ටික වෙන රූප සටහනක ලකුණු කරන්න කියලා. අපි මේවා එකක් ඉගෙන ගත්තා නේද? නිසා වල මේක අමාරු වෙන විදිහට නෑ. මුලින්ම අපි මොකද කරන්නේ? මුලින්ම සාරවත්ත කුලකය අඳ ගන්න ඕනේ. සාරවත්ත කුලකය මෙන්න ඍජු කෝණාසනාකාරය ඇලියට අපි අඳ ගන්නවා. හරිද පුතේ? ඊට පස්සේ මෙතන මෙන්න A තියෙනවා B තියෙනවා. ඇයි අපි මේ විදිහට කැපෙන්න ඇඳගත්තේ? මෙතන මේ A ඡේදයට B කියලා අවයවයක් දීලා තියෙනවා. ඒ නිසා අපි තමයි ඒ නිසා මෙන්න මේ විදිහට ඇඳගත්තා. හරිද? මෙතන මේක අපි නම් කරගනු. මේක B මේක A කියලා නම් කරගමු. මේ සම්පූර්ණ එක සාරවත්ත කුලකය. දැන් මේ අවයව ටික දාන්නේ කොහොමද මේ බලන්න. අපි මුලින්ම මෙන්න මේ ලේසි එකක් දාගමු. මෙන්න මේක දාගමු. A ඡේදන B. A කියලා කියන්නේ මොකක්ද? අපි දැන් කලින් ඔච්චර කතා කරන්නේ. දැන් එකපාරම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. A ඡේදන B කියලා කියන්නේ A හා B දෙකට පොදු කොටස. පොදු කොටස මොකක්ද? මේකනේ. එහෙනම් අපි මෙතන දාගමු. මොකක්ද අවයවය? මෙතෙන්ට අපි දාගන්න පුළුවන්. අපි එහෙනම් මෙතන දාගන්න පුළුවන්. A ඡේදන B කියලා කියන්නේ එහෙමනම් අවයවය. මෙන්න මෙතන අපි 3 දාගමු. 3 ඉලක්කම. දැන් ඊළඟට මේක අපි දාගත්තා. ඊළඟට බලන්න A මේල B. A මේල B කියලා කියන්නේ A මේල B කියලා කියන්නේ A රවුම B රවුම A අවයව ඔක්කොම. හැබැයි ඒක හැර. එහෙනම් A රවුමයි B රවුමයි හැර එකයිලු. එහෙනම් ඒක එන්න ඕනේ කොහොමද? මෙන්න මේ සාරවත්ත කුලකයේ ඇතුළට නේද? A හා B ඔක්කොම හැබැයි අවසානට ඩෑෂ් දාලා ඒක කියනවා ඒවා එකක්වත් නෙමෙයි. එහෙමනම් ඒක එන්න ඕනේ එළියට. දැන් අපි මේක ලකුණු කරා. ඊළඟට දෙන්න මෙන්න මෙතන Aට A හැර A ඩෑෂ් ඡේදන B. ඒ කියන්නේ මේ බලන්න එකපාරම කිව්වොත්
A dash A කියන කුලකය ගන්න එපාලු. A කියන එක අයින් කරන්නලු. A හැර B ට පොදු කොටස. B ට පොදු වෙන්නේ එහෙමනම් මෙන්න මේ කෑල්ල. ඒකේ අවයව ටික 4 සහ 5. අපි මෙන්න මේ ඉලක්කම් දෙක ලියනවා. දැන් මෙච්චරද වැඩේ නෑ. 1 දාගත්තා, ඊළඟට 3 දාගත්තා, 4 දාගත්තා, 5 දාගත්තා. අවයව කීයක් ඉතුරු වෙලා තියෙනවද? 2 6 7 කියන අවයව ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් ඒ ටික එන්න ඕනේ කොහොමද? මෙන්න මේ A ට විතරක් අයිති කොටස එන්න ඕනේ 2 6 7 කියන එක. හරිද පුතේ? 2 6 7 කියන එක එන්න ඕනේ A කොටසට. ඊළඟට අපිට ගාණ කියනවා ඊට පස්සේ ඔන්න අපි දැන් අවයව ටික ලකුණු කරගත්තා. අපිට කියනවා A ගේ අවයව හොයන්නලු. A ට අයිති වෙන්නේ නම මොනවද? A ට අයිති වෙන්නේ මෙන්න මේ රවුම ඇතුළේ දෙන්න ටික ලියන්න. 2 3 6 7. 2 3 6 7 මේ වගේ ඒවා ලියද්දී මෙහෙම පිළිවෙල ලියන්න. 2 කියන වැඩි වෙන්නේ 7ටනේ. 2 3 6 7 කලවම ලියන්න එපා. වලින් 7 පටන් ගන්න එහෙම ලියන්න එපා. පිළිවෙල ලියන්න පුරුදු වෙන්න. 2 3 6 7. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊවල තියෙනවා A මේල B හොයන්න කියලා. A මේල B. A මේල B කියන්නේ මොනවද? A රවුමේ B රවුමේ තියෙන අවයව ඔක්කොමනේ. එහෙනම් මෙන්න මේ අවයව ඔක්කොම ලියන්න ඕනේ. 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා. 2 3 4 5 6 7. මෙන්න මේ අවයව ටික තියෙනවා. A මේල B. ඊට පස්සේ B ඊට දෙනවා B dash ඡේදන A. B dash ඡේදන A. මේක එකපාරම ලියන්න බැන්න මොකද කරන්නේ? B dash කියන්නේ මොකද්ද? B හැර අවයව මොනවද? මෙන්න B කුලකය හැර අවයව මොනවද? 2 6 7 1. එහෙනම් 1 2 6 7. B රවුම හැර 1 2 6 7 කියන අවයව ටිකයි තියෙනවා. ඊට පස්සේ A කියලා කියන්නේ 2 3 6 7. 2 3 6 7. දැන් මේ දෙකේ පොදු අවයව. මෙන්න මේ දෙකේ පොදු අවයව මොනවද? මේ දෙකට පොදු මොනවද? 2 තියෙනවා. 2 තියෙනවා. 6 තියෙනවා. 6 තියෙනවා. 7 තියෙනවා. 7 තියෙනවා. එහෙනම් 2 6 7 කියන අවයව ටික අපිට ලියන්න පුළුවන්. හරිද පුතේ? හරි. මේ තමයි ඔයාලගේ කුලක පාඩමේ 18 දෙක අභ්‍යාස අපි අද සාකච්ඡා කරා. හරිද පුතේ? මොනවාද ප්‍රශ්නයක් තියෙනවා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට අපි මේ කුලකයේ පාඩමේම ඊළඟ කොටස අපි සාකච්ඡා කරන කුලක දෙකක අවයව ප්‍රමාණය අතර සම්බන්ධතාව. දැන් අපි මේ තාම ඉන්නේ කුලකවල මූලික අවධිය. හරිද? ටික අපි අදහස් ගණන් කතා කරා. ඊට පස්සේ ඊළඟ කොටසේ තමයි ටිකක් අමාරු කොටස් ඔයාලට ලැබෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ අවයව පාවිච්චි කරලා අපි ගණන් හදන්න තව තියෙනවා. හරිද? මේ තමයි මේ මූලික අවධිය. ඊළඟ කොටස අපි සාකච්ඡා කරනවා කුලක දෙකක අවයව ප්‍රමාණය අතර සම්බන්ධය. හරිද පුතේ? අද අපි සාකච්ඡා කරේ කුලකවල 18 දෙක අභ්‍යාසය. නේද? එහෙනම් අපි ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.